යශෝදරා කිව්වා යශෝදරා එහෙනම් පිරිනවම් පාන්න කලින් 이르දි ප්‍රාන්ති හරි පාන්න. යශෝදරා ඔබට මහා අභිඥා තියෙනවා. ඔබ මෙතික් කාලයක් අභිඥා දක්වලා නැහැ. ඔබගේ මේ අවසාන වතාවේ දෙව් මිනිසුන්ට හිතසුව පිණිස 이르දි ප්‍රාන්ති හරි පාන්න කිව්වා. ඒ යශෝදරා උත්තමාවිය භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා වන්දනා කළා. මේ ආකාශයට පැන නැගිලා මේ ආකාශයට පැන නැගිලා එක වගේ භික්ෂුණීන් 1000ක් මවනවා. යශෝදරාව 1000යි 1000ක් ඉඳලා එක්කෙනෙක් වෙනවා. අහසේ සක්මන් කරනවා. එක වෙලාවක ගුරුළු වේශයක් මවාගෙන මේ පෘථුවියම පියාපත් දෙකෙන් වහලා බුදුරජාණන් වහන්සේගේ සිරිපා ළඟ තමන්ගේ ඒ ගුරුලාගේ තුඩ තියලා හොටේ තුඩ තියලා වන්දනා කළා. නාගයෝ බය වෙනකොට කිව්වා බය වෙන්න එපා මා යශෝදරා. මම යශෝදරා වෙමි. රාහුල මාතාව වෙමි. ඇතෙක්ගේ වේශයක් කරන් කුංචනාද කළා. ඒ යශෝදරා 이르දී දසදහසක් ලෝක ධාතු වලට කුංචනාද හඬින්ද ඒ යශෝදරා අපි උඩ ඉඳලා මොහොත බලනවා වගේ බිමේ ඉන්න හිට අහසේ මොහොත පේනවා. ඒ මොහොතේ පීනන ලොකු මාළුවෙක් වගේ යශෝදරා එකපාරම ඉර මඩල අතට අරගෙන පෙන්නවා. සඳ මඩල අතට අරගෙන පෙන්නවා. යශෝදරා ස්ත්‍රියකගේ ආනුභාවය බලන්න ඉර හඳ අත ගන්න. මේ යශෝදරා ඊට එකපාරම සම්දිවිඳුගේ විමානය මැව්වා. සම්දිවිඳුට හිතා ගන්න බෑ හරි සක්‍ර විමානේ මේකද තවතිසාව මේකද කියලා හොයා ගන්න බෑ. සම්දිව් විමන මැව්වා. සම්දිවිඳු විදියට පෙනී හිටියා. දෙවිවරුන් හොයා ගන්න බෑ ඇත්ත සම්දිවිඳු මේද මහා බ්‍රහ්මයා විදියට පෙනී සිටියා. සියලු බ්‍රහ්මියෝ වැන්දා. බ්‍රහ්මියෝ දන්නේ මේ බ්‍රහ්මයා කොහෙන්ද ආවේ කියලා. ඇයි කියනවා මම යශෝදරා. අනේක විද 이르දි ප්‍රාන්ති හරි පාලා. ඒ යශෝදරා උත්තමාවිය කියනවා මම යශෝදරා. මම යශෝදරා වෙමි. රාහුල මාතාව වෙමි. මම දැන් සංසාරින් නිදහස් වුණා. මම සංසාර සාගරයෙන් ගොඩ නැංගෙමි. සියලු භවයන් මුලිනු පුටා දැමීමි. මතු ජාතයක නූපදිමි. එදා තමයි යශෝදරාවන්ට දම් බෙදපු අය ඒ වගේම දිවි දේවතාවුන් වහන්සේලා යශෝදරා උත්තමාවිය මෙච්චර ආනුභාවයි කියලා දැනගත්තේ. ඊට පස්සේ යශෝදරා උත්තමාවිය ආකාශයෙන් බැහැලා බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල වඳිනවා. වැඳලා පිටිපස්සට යනවා. භාග්‍යවතුන් වහන්සේ පියවර කිහිපයක් ගියා. ඒ වෙහෙරේ කෙළවර දක්වාම සංඝයා යශෝදරා පිටිපස්සේ ගියා. 1000 භික්ෂුණීන් සමග භික්ෂුණී ආරාමයට ගිය යශෝදරා එදා රැ අර්ධ පර්යන්කින් ඉඳගෙන භාවනාවට සමවැදුණා. එහෙම පිරිනවම් පෑවා. මිහි මඩල කම්පා වුණා. ආයෙත් පිපිලා තිබ්බ මල් ගොඩාක් බිමට වැටුණා. ඒ සුදු නෙළුම් සමම්පිච්චාදී ඒ මල් හැකිලී ගියා. ඒ යශෝදරා උත්තමාවිය පිරිනවම් පෑවේ ඉඳගෙන ඉරියව් පිරිනවම් පෑවේ. ඒ යශෝදරා උත්තමාවියගේ පිරිනවම් පෑමෙන් බොහෝ දෙනා ශෝක වුණා. සඳුන්දර ගෙනල්ල සඳුන්දර සෑයේ යශෝදරාගේ දෙහි තැන්පත් කළා. භාග්‍යවතුන් වහන්සේ අතට ගත්ත සමක් මල් මිටක් යශෝදරාවගේ ආදාන චිතකේ දිස්සා. මේ යශෝදරා සංසාරේ චද්දන්ත හස්තියා වෙලා මහා බෝධිසත්වයෝ දල කපාගෙන ගියාට පස්සේ මැරුණට පස්සේ ඇතා. ඒ ඇතින්න කැලේ තියෙන දර ඔක්කොම ගෙනල්ලා තියලා ඇතා ඒ දර උඩට දාලා මැරිච්ච තමන්ගේ ස්වාමියා. ඇතින්නියෝ 10000ක් සමග ඒ ඇතා උපස්ථාන කරපු පසේ බුදුරජාණන් වහන්සේලා 500ක් ඉස්සරහා ඒ චද්දන්ත ඇතාගේ ඇතින්නේ ඒ දේහය ආදාහනය කළා. ගිනි තියලා ඇතින්නියක් වෙලා ඉද්දී ඒ පින යශෝදරාට තියෙනවා.
යසෝදරාගේ ආදාහනයේදී බුදුරජාණන් වහන්සේ මල් මිටක් එස්සා. ඒ චිත්තකයේ දැල්ලුණ ඉබේම පිරිමියෙක් ගිනි තිබ්බේ නැහැ. ආදාහනෙන් භස්මාවශේෂ ඉතුරු වුණා. පිරිමියෙක් ඇල්ලුවේ නැහැ. යසෝදරා මහා සෑය කියලා ස්තූපයක් ඇතුව රජගහනුවර බොහෝ දෙනා රාහුල මාතා යසෝදරා බද්ධ කච්චායනා ඇයට බොහෝ උපස්ථාන කළා. ඒ යසෝදරා රහත් තෙරණියගේ ස්තූපයට වැඳලා පුඳලා දහස් ගණන් දෙව්ලොව ගියා. යසෝදරා උත්තමාවියගේ සෑය වඳින්න නැතුව ගියාද? ජීවිතේ කිලිසාගත් අය සෑමලුවේ ඇසිරුණාද? එදාට යසෝදරා සෑය ගරා වැටිලා ගියා. යසෝදරා මහා සෑයක් තිබ්බා කියලා අපිත් මේ බණ පොත් කියවනකොට නිදන්නේ. මම දඹදිව මිනිස්සු අරගෙන ගිහිල්ලා තිනවා අවුරුදු ගණනාවක්. මිනිස්සු 2500කට වැඩිය මිනිස්සු වන්දවල තිනවා දඹදිව. මමත් දන්නේ රජගහනුවර යසෝදරා සෑයක් තිනවා කියලා. බණ පොතේ තියෙනවා. කොතන තිබ්බද දන්නේ. ඒ අතීතේ හිම මැකිලා ගියා. මිනිස්සු යසෝදරා වෙනුවෙන් විකාර කවි කිව්වා. විකාර සින්දු හැදුවා. විකාර චිත්‍රපටි හැදුවා. යසෝදරා උත්තමාවියගේ නිකලෙස් ගී ජීවිතේ, පවිත්‍ර ජීවිතේ, මෙච්චර අනුභව සම්පන්න ජීවිතේ හැම ගෙදරකම වඳින්න ඕන කියන පණවිඩේ සමාජයට ගියේ නැහැ. හැම යම් ගෙදරක ස්ත්‍රියක් සිටිනවා නම් යසෝදරාවට වැඳිය යුතුයි. සසරක කර්ම ගෙවෙනවා. සසරක කර්ම ගෙවෙනවා. බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් ඒ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ ඉක්මන් කරවපු යසෝදරාවට බුදුරජාණන් වහන්සේ ගැන තියෙන බුදු සරණින් අපි වැඳිය යුතුයි. ගරු කළ යුතුයි. සියලු පිරිමින් යසෝදරාවට වැඳිය යුතුයි. තැබිය යුතුයි. පැන් ටිකක් තැබිය යුතුයි. යසෝදරාව ඉස්සරහ තියෙන පැන් ටිකක් පිරිත් පැන්. එච්චර පතිවෘතාව, එච්චර බඹසර වෙනුවෙන් යසෝදරාට ජීවිතේ පිදිය යුතුයි.